අයිස් ටී බොන්න කැමති අයට අද වීඩියෝ එක අරන් ආවේ. අද හදන්නේ lemon, ginger and cinnamon ice tea එකක්. මගේ favorite combination එකක්. ඉස්සෙල්ලා pan එකට වතුරයි ඉඟුරු කෑලි දාලා මේකට තේකොළ දාගමු. තේකොළ ටිකක් වැඩියෙන් දාන්න ඕනේ. මා ළඟ කුරුඳු කෑලි තිබුණේ නැහැ. ඉතින් මම දාගන්නේ කුරුඳු කුඩු ටිකක්. මේ ටික අපි දැන් හොඳට රත් කරගමු. මික්ස් එක හොඳට ඉතුරුවාට පස්සේ ආට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. අයින් කරලා අපි මේක පෙරලා භාජනයකට දාගමු. දැන් අපි මේකට දාගන්නවා lemon juice. ඒ වගේම ඔයා පාවිච්චි කරන පැණි රස දෙය සීනි හරි මී පැණි හරි ඒ වගේ දෙයක් දාගන්න පුළුවන්. මම දාගන්නේ මී පැණි අද. මේ දෙක දාලා අපි මේ මික්ස් එක මික්ස් කරලා තියාගමු. ඔයා අයිස් ටික හදාගන්න ජායකට අයිස් දාගන්න ටිකක් පිරෙන්න. භාගයක් විතර අයිස් එන්න දාගන්න. මම අද වීඩියෝ එකට හින්දා lemon slices දෙකකුත් දාගත්තා. දැන් ඔයා හදාගත්ත තේ මික්ස් එක මේකට දාගන්න. ඊළඟ ටිකට උඩට එනකන් වතුර දාලා ඩයිලූට් කරගන්න. අපි හදාගත්ත මික්ස් එක හරි ස්ට්‍රෝං. ඉතින් මේක වතුරත් එක්ක ඩයිලූට් කරලා තමයි අපි හදාගන්නේ. මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ නැහැ. මේ වෙලාවෙම ඔයාට බොන්න පුළුවන් අයිස් වැඩියෙන් දාගත්තම. ඉතින් ඔයාගේ රස එනකන් පැණි රස තව ඕන නම් සීනි දාගන්න. ස්ට්‍රෝං වැඩි නම් වතුර දාලා ඩයිලූට් කරගන්න. අත හදලා රස බලන්න.